කොහොමද ඉතින් ඔයාලට ඉතින් අපි JPD කැම හොයාගෙන යන පොඩි වැඩක් කරගෙන යනවා. ඒ කියන්නේ අපි රැන්ඩම්ලි විසිට් කරනවා ඇක්වේරියම්ස් වලට. ඒකේ JPD කැම තියෙනවද නැද්ද කොහොමද ඔයගලන්ට බයි කරන්න පුළුවන්ද ඔයගලන්ට ළඟ ලොකේෂන් එකක්ද කියන දේවල් ටිකක් තමයි අපි කතා කරන්න යන්නේ. ඔයගලන්ට හඳුන්වලා දෙන්න යන්නේ. ඉතින් අපි අද ඇවිල්ලා තියෙන්නේ මාදිවලට ඇවිල්ලා තියෙන්නේ බත්තර මුල්ල මාදිවලට ඇවිල්ලා තියෙන්නේ ඇක්වා ක්ලබ් ඇක්වේරියම් එකට ඇවිල්ලා තියෙන්නේ. මේක දැන් ළඟදී තමයි ඕපන් කරලා තියෙන්නේ. ලොකු ඇක්වේරියම් එකක්. ඉතින් වැඩි කතා නැතුව අපි ඇතුළට ගිහිල්ලා බලමු මේගොල්ලෝ ගාව ස්ටොක් තියනවාද කියලා. මෙතන ඩිස්ප්ලේ කරලා නම් තියෙනවා JPD එක. ඇතුළට ගිහිල්ලා බලමු වැඩි විස්තර. යමු ඇතුළට. ඉතින් ඇතුළට එද්දිම මෙන්න මෙතනක් තියලා තියෙනවා කිලෝ 5 පැකට් ටික. අපි මේගොල්ලොත් ඒක කතා කරලා බලමු මේගොල්ලෝ ගාව තව බයි කරන්න තියෙන්නේ මොනවාද විස්තර ටික. ඉතින් ඉතුරු අපිට කියන්නකෝ මේ මෙතන ඔයගොල්ලන්ගේ මේ කැම කොහොමද තියෙන්නේ ඔයගොල්ලෝ ගාව JPD එකේ බයි කරන්න තියෙන්නේ කොහොමද? ගාව දිනවා කිලෝ 1 දිනවා කිලෝ 5 දිනවා කිලෝ 10 දිනවා කිලෝ 15ක් 15 දින. ඒ කියන්නේ කිලෝ 1 කිලෝ 5 කිලෝ 10 15. ඒ ඔක්කොම 15 සයිස් හතරෙන්ම ගන්න පුළුවන්. මීඩියම් ලාර්ජ් මේ සයිස් ඔක්කොම වගේ අපි ගාව තියෙනවා. ඒකයි එතකොට මේ ඔයගොල්ලන්ගේ සාමාන්‍ය මේ JPD එකේ කැම වර්ග ඔක්කොම ටික තියෙනවද? වර්ග 6ම තියෙනවා. වර්ග 6ම තියෙනවා. ඉතින් ඔයගලන්ට ඔන්න මේ ඉතුරු සම්බන්ධ කරගෙන ඉවරලා ඇක්වා ක්ලබ් එකෙන් මිලදී ගන්න පුළුවන්. මෙයාලගේ කැම ඔක්කොම වර්ග ටික තියෙනවා. සහ මේ ඉතුරු කියනවා මෙතන ඔයගොල්ලෝ ලොකේෂන් එකට සාමාන්‍ය මේගොල්ලන් විසිට් කරනවා නම් කොහෙන්ද මෙතනට එන්න පුළුවන්. දෙහිවලින් එන්න පුළුවන්. එතකොට පෝට්ටෙන් එන්න පුළුවන්. මහරගම අතුරුගිරිය වටෙන්ම එන්න පුළුවන්. බත්තර මුල්ල අතර මැද තමයි මේ ෂොප් එක තියෙන්නේ. හැමෝටම ඇවිල්ලා ගන්න පුළුවන්. ඉතින් ඒ ඒරියා වල ඉන්න කට්ටියට එන්න පුළුවන්. ඉතින් ලොකේෂන් එක Google Map එක ඇතිනේ දාලා තියෙන්නේ. සර්ච් කරොත් එහෙම ඇක්වා ක්ලබ් කියලා ඔයගලන්ට එන්න පුළුවන්. සහ ඉතුරු කියන්නකො මේක මේ බයි කරනවා නම් කට්ටියට කොහොමද ගන්න? අපේ මේවා ඔන්ලයින් වෙබ්සයිට් එකෙන් ඕඩර් කරන්නත් පුළුවන්. aquaclub.lk එකෙන් දවසෙන් ඔයගලන්ට ප්‍රයිස් එකකින් ගෙදරට මෙවන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි JPD අපි රැන්ඩම්ලි හොයාගෙන විසිට් කරන ෂොප්ස් වලින් ඇක්වා ක්ලබ් එක තුල අපි මේ ටික බලාගත්තේ විස්තර ටික දැනගත්තේ කොහොමයි. එහෙනම් තවත් තැනකදී හම්බෙමු. එහෙනම් ගිහින් එන්න. ජය වේවා.